ආයිබෝවන් සුබ දවසක් වේවා යාළුවනේ. ඉතින් අස්වස්ම සම්බන්ධයෙන් වැදගත් ප්‍රවෘත්තියක් අරගෙන තමයි මේ වීඩියෝ එක මම අරගෙන ආවේ. ඉතින් ඔයාලා දන්නවා 2025 අප්‍රේල් මාසයෙන් පස්සේ, ඒ කියන්නේ මැයි මාසෙදී ඔයාලට සංක්‍රාන්තික පිරිස් සඳහා ලැබෙන අස්වස්ම මුදල් ලැබුණේ නැහැ. එතනදී ගොඩක් අයට රුපියල් 2500 රුපියල් 5000 කියන මුදල් කාණ්ඩ දෙකම කැපිලා තිබ්බා මේ සංක්‍රාන්තික පිරිසට. ඉතින් සංක්‍රාන්තික පිරිසටයි මේ මුදල් කැපුවේ කියලා කීප දෙනෙක් අහලා තිබ්බා. සංක්‍රාන්තික පිරිස කියන්නේ ඔයාලා දන්නවා මීට 2021 වර්ෂයේදී ආවා COVID-19 වෛරස් එක. ඉතින් ওই වෛරස් එකකින් පීඩා විඳපු ඒ ජනතාවට ලබා දීපු ඒ රුපියල් මුදල තමයි රුපියල් 2500 සහ 5000 කියන කොටස තමයි සංක්‍රාන්තික පිරිස කියලා හඳුන්වන්නේ. ඉතින් විවිධ කාලවලට එන විවිධ ප්‍රශ්න වලදී තමයි සංක්‍රාන්තික මුදල ලබා දෙන්නේ. ඉතින් දැන් කොරෝනා කාලේ ඉවර නිසා තමයි මේ විදිහට මේ රුපියල් 2500 සහ රුපියල් 5000 කියන ඔය සංක්‍රාන්තික මුදල් ටික කපලා තියන්නේ. ඉතින් ඔයාලා දුප්පත් පිරිසට අයත් වෙන්න ඕන කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඇපිල් එකක් දාලා ඔන්න ඔය මුදල ආයේ ලබා ගන්න. ඉතින් ඔයාලා දන්නවා අස්වස්ම යෝජනා ක්‍රමයේදී හඳුන්වලා දීලා තියෙනවා ක්‍රමයක් අභියාචනා ඉදිරිපත් කිරීම කියලා. ඉතින් ඔයාලට අභියාචනාවක් දාලා ඔයාගේ කැපිච්ච මුදල් නැවත ලබා ගන්න පුළුවන්. ඉතින් එතනදී එයාලා සලකලා බලනවා ඔයා සපයලා තියෙන විස්තර හරියද, තවදුරටත් ඔයාලට අස්වස්ම ලබා දෙන්න ඕනද කියලා සලකලා බලලා ඉවරලා දෙන්න පුළුවන් නම් ඔයාලට ලබා දෙනවා. ඉතින් ඔයාලට අභියාචනාවක් දාන්නත් පුළුවන්. එතකොට මාස කිහිපයක් යනකොට ඔයාගේ අභියාචනාව සිලෙක්ට් වුණොත් ඔයාලට සුපුරුදු පරිදිම අස්වැසුම ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම දෙවන වටේ සංගණන කටයුතු සිදු වෙනවා. ඉදිරියේදී මේ මුදලුත් ඔයාලට ලැබෙනවා. ඉතින් ඒ නිසා සම්බන්ධයෙන් අප්ඩේට් තොරතුරු දැනගන්නත් channel එක subscribe කරලා තියාගන්න. ජූනි මාසයේ මුදලුත් සිස්ටම් එකට වැටෙනවා 2025 මැයි මාසේ 4-5 කියන දවස් තුනේදී ඔයාලට වැටෙයි. ඉතින් ඒ සම්බන්ධයෙන් අලුත් වෙන තොරතුරු තිබ්බොත් අපි channel එකෙන් දැනුවත් කරනවා. ඉතින් ඒ නිසා channel එක subscribe කරන්න, වීඩියෝ එක like එකක් දාන්න කියලා මතක් කරනවා.